දිනේෂ් ගමගේ කියන්නේ අපි හැමෝම දන්න කියන ජනප්‍රිය ගායකයෙක්නේ. ඒ වගේම ශනුද්‍ර කියන්නේ රටම දන්න රංගන ශිල්පිනියක්. ඒ වගේම මේ දෙන්නගේ සම්බන්ධය ගැනත් මේ රටේ බොහෝ දෙනා දන්නවා. හැබැයි ඒකට කනකොකා හඬන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් මේ කියන්න හදන්නේ ඒ ගැන. දිනේෂ් ගමගේ සහ ශනුද්‍ර පියසාද් කියන්නේ කලාව ඇතුලේ නම ගිය ප්‍රසිද්ධ ජනප්‍රිය දෙපළක්. ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒ කියන්නේ ඒ සම්බන්ධය හැමෝම දන්න සුප්‍රසිද්ධ රහසක්. පහුගිය කාලේ මේ ගැන කතාව එළියට ඇදිලා ආවේ කලක්මා TikTok එකේ දාපු පෝස්ට් එකකුත් එක්ක. ඒකේ කමෙන්ට් වල දිනේෂ්ගේ සහ ශනුද්‍රගේ සම්බන්ධය වගේම ඔවුන් දෙදෙනා හම්බෙන තැන් ගැනත් බොහෝ අය කියලා තිබුණා. ඒවායේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් මේ දෙන්නගේ සම්බන්ධය නම් රහසක් නෙමෙයි. කොහොම නමුත් මේ දෙන්නගේ සම්බන්ධයට කනකොකා හඬන සිදුවීමක් වාර්තා වෙනවා. ඒ පහුගිය දවසක YouTube වැඩසටහනකදී දිනේෂ් කියන කතාවක්. ඒකෙදී ඔහු කියනවා මම කවදා හරි බඳින්න හිටියේ ටැමිල් කෙල්ලෙක් කියලා. ඒකත් එක්ක ඔහුගේ රසිකයෝ කියන්නේ එහෙනම් ශනුද්‍රට බූට් එක තියයිද දන්නේ නැහැ කියලා. ඒත් හැබැයි දිනේෂ් ඒක ඒ අදහසින් කියනවා වෙන්න බෑ. මොකද ශනුද්‍රට කොච්චර ආදරේද කියලා අපිට පේනවනේ. කොහොම වුණත් ඒ කතාව එක්ක සමාජ මාධ්‍ය ඇතුලේ මේ ගැන කතා වෙනවා. ඒ ගැන ශනුද්‍රි තාම මොකොත් කියලා තියෙනව නම් අපි දැක්කේ නැහැ. අපි බලන්නෙමු මොකද වෙන්නේ කියලා. ඉතින් එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.